අද මම ඔයාලට රසම රස චීස් කොත්තු එකක් හදන විදිය තමයි කියලා දෙන්න හදන්නේ. මං අද පාවිච්චි කරන්නේ මෙන්න මේ MDK කියන බ්‍රෑන්ඩ් එකේ එන කොත්තු රොටි එක. මුලින්ම මම මේ උඩ පෙන්නලා තියෙන දේවල් හීනියට කපා ගන්න. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒ ටික ඔක්කොම ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ කපාගත්ත කැරට් ලීක්ස් මේකට එකතු කරගෙන පොඩ්ඩක් කුක් වෙන්න තියන්න. ඔයාලට කැමති නම් ලීක්ස් අන්තිමට එකතු කරන්නත් පුළුවන්. අන්තිමට එකතු කරාම මේ ලීක්ස් වලින් එන අමු රසයට මං කැමති නැති නිසා තමයි මේ වෙලාවෙම එකතු කරගන්නේ. ටිකක් වැඩිපුර සැරට කන්න කැමති කෙනෙක් නම් ඔයා මේකට ටිකක් වැඩියෙන් මිරිස් කුඩු එකතු කරගන්න. පස්සේ රස අණුව ලුණු එකතු කරගෙන මේකට අර අපි හදාගත්ත රොටි එක දාගන්න. ඔයාලා පැකට් එකේ එන කොත්තු රොටි එක පාවිච්චි කරනවා නම් තරකින් එළියට අරගෙන පැයක් විතර එළියෙන් තියලා තියන්න. ඊට පස්සේ මේ ටික ටිකක් තැම්බිගෙන යනකොට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ විනාඩි 1කමාරක් විතර ඒ ටික තැම්බිගෙන යනකොට කලින් හදාගත්තු චිකන් මේකට දාගන්න. ඒ ටික දාලා හොඳට කවලම් කරන්න. ඊට පස්සේ මම මේකට චීස් ස්ලයිස් එකකුත් එකතු කරා. ඔයාලට චීස් නැතු වුණත් මේක රසට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට උඩින් කපාගත්ත බීලුණු ටිකකුත් එකතු කරනවා. මොකද එහෙම බීලුණු හැපෙද්දි හරිම රසයි. කොත්තු is ready. ඔයාලා දැක්කනේ මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කොත්තු රෙසිපි එකක්. පොඩි බබාලා එහෙම ගොඩක් ආස වෙයි මේ රෙසිපි එකට. අඩේ තියනවටත් වඩා හොඳට පිරිසිදුවට රසට අපිට මේ කොත්තු එක ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට මේක සර්ව් කරන්න පුළුවන්. මම මේකට උඩින් තව චීස් පෙත්තක් තියලා ඒක පොඩ්ඩක් ලස්සන කරගත්තා. මේ කොත්තු එක රස්නේ තියෙද්දිම කන්න ඕනේ. එතකොට තමයි ගොඩක්ම රස. Look how gorgeous. Enjoy. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට ඔයාලට මේ වගේ තව ලේසි recipes මං අරගෙන එන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. See you soon with a new video. Bye.